ඉතින් අද ඔබට අලුත් ශාකයක් පිළිබඳ තොරතුරු ගෙනෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද අපි මේ බලන්න මේ ගහ හඳුනනවද කියලා. මේක තමයි පරගහ කියන ශාකය. ඒකට පරගස් වර්ග ගණනාවක් තියෙනවා. දියපර කියලා තියෙනවා. මේ ඒ දියපර ශාකය තමයි මෙතන දකින්න හම්බෙන්නේ. ඒක ගොඩපර ඊළඟට අපිට ගන්න පුළුවන් පොඬුපර කියන ශාකය. ඉතින් මෙන්න මේ ගස් වර්ග තමයි පර විදියට තියෙන්නේ. ඉතින් මේ ශාකය විශේෂත්වය තමයි මේ ලංකාවේ කලාපීය ප්‍රදේශවල තමයි හොඳින් වර්ධනය වෙන ශාකයක් විදිහට සලකන්න පුළුවන්. ගංගාශ්‍රිතව තියෙන ඉවුරු වල මේක හැදෙනවා. ඊළඟට OVT වල දකින්න ලැබෙන OVT වල විශේෂයෙන් දකින්න හම්බෙනවා මෙන්න මේ ශාකය තමයි පර. ඒකට මේ පරගහේ අතීතය දිහා බැලුවම මේ පරගහ ඔබට නම් වලින් ලංකාවේ තියෙන නගරවල නම් වලින් නැත්නම් ගම්මානවල නම් ඔබ දැකලා පරගොඩ, පරතලාව ඊළඟට අපිට ගන්න පුළුවන් පර ගස් ලන්ද ඊළඟට පර කැටිය ඔය වගේ නම් හැදලා තියෙන ගොඩක් දුරට මේ පර සම්බන්ධව කොටසක් යොදාගෙන තමයි. ඉතින් මේ ලංකාවේ ගොඩාක් නගරවල මේක නම යොදාගෙන තිබෙනවා. ඉතින් එතකොට පරගල කියලා තියෙනවා. පරගල කියලා ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ මේ ගහ සම්බන්ධව තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් මේක අපිට කියන්න පුළුවන් මේ දියපර කියන ශාකය. ඉතින් දිය ගතිය වැඩි වතුර හිඳින්නේ මේ ශාකයක් හිටවලා තියෙනවා නම් ඒ වගේම ව්‍යාප්ත වෙන ශාකයක් විදිහට සලකන්න පුළුවන්. විශාල විදිහට ව්‍යාප්ත වෙන ශාකයක් විදිහට මේක සලකන්න පුළුවන් වෙනවා. ඉතින් ලංකාවේ සෑම ප්‍රදේශයක මංගව වර්ධනය වෙන්නේ නැහැ කියලා වෙලා හැබැයි උත්සාහ කළොත් වර්ධනය කරගන්නත් පුළුවන්. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජන පිළිබඳව හඳුන්වලා දෙන්නම්. ඉතින් ජලය ගොඩක් වෙලාවට පිරිසිදු වෙන ශාකයක් විදිහට ගන්න පුළුවන්. ඒක වගේම මේක අර වියලි කලාපීය ප්‍රදේශවල නෙළුම් කොළේ ආහාරයට ගන්නවා. නෙළුම් කොළේ ආහාරයට ගන්න එක වගේම මේ පරකොළය යොදා ගන්න පුළුවන්. ඉතින් මේ තෙත් කලාපීය ප්‍රදේශවල ගොවිතැන් කටයුතු කරන අවස්ථාවල ඉස්සර ඇතුල් පිට කියලා එකක් තියෙනවා. ඇතුල්පත් කියලා කියන්නේ ඇතුල් පතක් කියලා කියන්නේ පන් වලින් වියාගත්තු පිගහනක් වගේ හතරස් වට්ටියක්. ඒ වට්ටියට මේ කොළය දමලා මෙන්න මේ වගේ කොළයක් දමලා බත් ආදිය බෙදලා දෙනවා. එතකොට මේ පරකොළයේත් එක්ක කනකොට අර අපිට කෙහෙල් කොළේ දකින්න තිබෙන සුන්දරත්වයම තමයි දකින්න පුළුවන්. මේක ටිකක් තැවිලා ඉතින් හරි රසයක් දැනෙනවා මේ කොළයක කනකොට. ඉතින් මේක ගැන දන්න අය ගොඩක් අය ඇති. ඉතින් මේ ශාකය හරි වැදගත් ශාකයක් විදිහට තමයි සලකන්න පුළුවන්. ඉතින් මේක සතුන්ටත් හරි වැදගත් වෙනවා. මේ සතුන් ගෙන් ගිරව් මෙන්න මේ මල හැදුනට පස්සේ අනිවාර්යයෙන්ම ලස්සනට රතු පාට කොටසක් එනවා. ඒ කොටස තමයි මල් කෙමියට ඇට හැදෙන්න පටන් ගන්න. එතකොටයි මේ ඇට කන්න හරි මාසයි මේ ගිරව්. ඉතින් මේ ශාකයේ තව ප්‍රයෝජන තමයි මේවා ඔය දන්සල් වගේ අවස්ථාවල ගොඩාක් වෙලාවට මේ ශාකය අරගෙන නිර්මාණය කරගන්නවා මේ ගොටුවා. ඒකේ මඤ්ඤොක්කා වගේ දේවල් ගොඩාක් වෙලාවට බෙදලා දෙනවා මේ සඳහා. එතකොට මේක පරගොටුව අරගෙන මල් ඒ වගේ දේවල් අරන් යන්න පුළුවන් පන්සල් වලට. ඔබ දන්නවා ඇති ගම්පෙරළිය නවකතාවේ තියෙන පර මල් පූජාවට යනවා. මේකේ මල් තමයි මේ අරන් යන්නේ පර මල් විදියට රැගෙන යන්නේ මේ පරගහේ මල් තමයි. ඉතින් එහෙමනම් පර මල් පූජාවට අරගෙන යනවා. ලස්සන කහ පාට මලක් තමයි මේ ශාකයේ හැදෙන මල. ඉතින් මේක තවත් ප්‍රයෝජනයක් තමයි මේ ශාකය මේ වැටකට හිටවන්න පුළුවන්. වැටකට හිටවන්න පුළුවන්. එතකොට වැට ශක්තිමත් වෙනවා. දීර්ඝ කාලයක් වැටක් තබා ගැනීම සඳහා මේ ශාකය යොදා ගන්න පුළුවන්. එතකොට මේක මැරෙන්නේ නැහැ. ගොඩක් කාලයක් තියෙනවා. ඉතින් මේකේ තියෙන තව වැදගත්කමක් තමයි දැන් ඔය ශාක වගේ හිටවලා මේ සෙවණක් විදියට යොදන්නත් පුළුවන්. ශාක වර්ග හිටෙවුවට පස්සේ සෙවන්න අවශ්‍යයිනේ. ඒවට අවශ්‍ය වෙනකොට මේ අතු අරගෙන හිටවන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ජලය මම පෙරත් සඳහන් කරා ජලයට ඒ කියන්නේ ආරක්ෂා කර දීමට මේ ශාකය බෙහෙවින්ම උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ ශාකය හරිම වැදගත් ශාකයක් විදියට සැලකනවා. එතකොට අර නෙළුම් කොළේට සමාන පත්‍ර තියෙන්නේ මේ. ඒකට කියන්නේ විශාල පත්‍ර තියෙන නෙළුම් කොළේ ගන්න ප්‍රයෝජන ටිකම මේකෙත් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ශාක තමයි අපි ආරක්ෂා කරගත යුත්තේ පරිසරය තුලින්. ඉතින් මේක ද්‍රවයක් විදියටත් ගන්න පුළුවන්. ද්‍රව විදියට ගන්නවා නම් මේක මේ අපිට පුළුවන් දර විදියට
ලිපලන්න ගන්න ලිපට දාන්න ගන්න පුළුවන් ශාකයක් බවට පත් වෙනවා. ඉතින් මොන්න ඕක තමයි මේ ශාකවල තියෙන විශේෂත්වය. ඉතින් පර ශාකය කියන එක හරිම වැදගත් ශාකයක් විදිහට සලකන්න පුළුවන් අපිට. ඉතින් මේ ශාකය රැක ගන්න උත්සාහ කරගන්න අනිවාර්යයෙන්ම අපි පරිසරයේ තියෙන විශේෂ ශාක වර්ග අපි හඳුන්වලා දෙනවා. මීට පෙර මම වීඩියෝ එකක් ගෙනල්ලා තිබෙනවා මේ ශාකය සම්බන්ධව. ඉතින් දැන් මේ වෙලාවෙත් ඔය ගිරව්වෙම ඇවිල්ලා ඉන්නවා මේ මොකටද ආහාර හොයාගන්න මේ පර මේ ශාකය තුලින්. එතකොට ඉතින් මේ ගිරව්වේ මාදනවා නම් ඔන්න අනිවාර්යෙන් ගිරවුන් ප්‍රිය කරන ශාකයක් තමයි මේ ශාකය. ඉතින් ජලය රැක දෙන අර කුඹුක් ගහ වගේම මේ ජලය රැක දෙන ශාකයක් බවට පත් වෙනවා. ඉතින් මේකේ තව තියෙන විශේෂයක් තමයි පැතිර යාම නම් ශීඝ්‍ර ලෙස වේගවත් වෙනවා. මොකද ඉක්මනින් මේවා පඳුරු විදියට හැදිලා ප්‍රදේශය පුරා මුල් ගිහිල්ලා පැතිර යාමකුත් තිබෙනවා. ඉතින් එhmenan අද ඔබට අලුත් ශාකයක් කියන ඔබ දන්නේ නැති ප්‍රයෝජනවත් ශාකයක් පිළිබඳව ඔබ විනාශ කරන ශාකයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් බීලි කලාපෙත් හොයාගන්න මේ පැලයක් අරන් ගිහිල්ලා මේ අනිවාර්යෙන් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් පර ශාකය පිළිබඳව තමයි සඳහන් කරේ. ඉතින් එhmenan අපේ channel එක subscribe කරන්න, bell icon එක touch කරගන්න. අපි ගොඩක් සේවාවක් කරනවා මේ ශාක පද්ධතිය රැක ගැනීම සඳහා. ඒ ඉඳලා අනිවාර්යෙන්ම ඔබ subscribe කරලා තබාගත යුතුම channel එකක් විදිහට සලකනවා මේ channel එක. ඉතින් අපි හිමින් ගමනක් යනවා. ඔබ මේ තුලින් සොයා ගන්න නැති අපිට බෙහෙත් වර්ග පවා සොයාගත් අවස්ථා තියෙනවා. ඉතින් අපි උදව් කරන්න සූදානම්. ගොඩක් අයට පුළුවන් හැම වෙලාවකම අපි උදව් කිරීමට සූදානම්. එහෙනම් සුබ දවසක් වේවා. channel එක subscribe කරන්න, bell icon එක touch කරලා තියාගන්න. තවත් අයට share කරන්නත් පුරුදු වෙන්න. ඉතින් එහෙනම් සුබ දවසක් වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරමින් නැවතත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සමු ගන්නවා.